ඇවිල්ලා තියන්නේ දිගන්දල දොලේ. ලස්සන දොලක් හැබැයි. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු. යන්කෝ බලන්න ඉස්සරහට. අපි පොඩ්ඩක් බලමු ඉස්සරහට ගිහිල්ලා මේ ලස්සන ඇද දොල කියලා. මේ ලස්සන බල්ලෙකුත් ඉන්නවා. ගයිස් ලස්සන බල්ලෙකුත් ඉන්නවා අර. මොනා කරන්නේ අපේ පාලමක් ලස්සන පාලම. ඔය ගඟ ගැලුවාම යන්නේ අතරින් තමයි ඉතින්. වංක බලන්න ගඟ පොඩ්ඩක් බලන්න. අපි ඉස්සරහට යම් බලන්න. පොඩි ගහ බෝධිකුත් තියෙනවා අපේ ඒකටත් යම් බලන්න. යනවාද බලමුකෝ යන්කෝ බලන්න. අන්න පොඩ්ඩක් වතුර වැඩි. පොඩ්ඩක් හිමීට යන්න කට්ටිය. පොඩ්ඩක් හිමීට යන්න ගායි. උදේලා. guys අපි ආවා මේ අපි පොට්ටේකට අපේ කැකුණු වල කියන්නේ මේකට තමයි. කැකුණු වල ඉතින්දල උදාකින පට්ට ලස්සන බේස්ටක් මේ උදා පොට්ටක් බලමු. මේ අපි උදාටත් ගිහිල්ලා බලලෙමු. පොට්ටක් වැඩි මොනා කරන්නද අපිට යන්න විදියකුත් නැහැ. කැකුණු වලේ මුඩට තියෙනවා පොඩි උමකක් තියෙනවා. ඒ උඩට පොඩ්ඩක් යන්නත් ඕනේ. ඉතින් පොඩ්ඩක් ජඹුරක් තියෙනවා. යන්න වෙන්නේ වතුරක් පොඩ්ඩක් තර වැඩි වැස්සෙයිද මේ අපි පොඩ්ඩක් පල්ලයට ගිහලා බලමු. කොහමරි ආවා මේ උමකක් තියෙනවා මෙතන. මේ බලමු උමක. එකක් ඇතුළට තියෙනවා අපි ඉන්ට්‍රොඩක්ෂන් එක යන්නේ දැන්. බලමු කියන්නේ මොකක් හරි මොකක්ද. යාළුවනේ එන්න බෑ කියලා දැම්ම මට දාලා ඉන්නේ කාලේ. ඔව් අපේ යාළුවෝ හොදටම නාලා ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවත් ඇති. එම්මම නාලා ඉන්නේ. ඇවිල්ලා. ඔල්ල එහෙම වැඩ එපා වෙනව නේද හලෝ. ඔව් බා. මොනා කරන්නද ඉතින්? හැබැයි ලස්සන කොටේකුත් හම්බුණා. මේ අපිට ඉතින් යන්න නම් අමාරුයි ඇස්සින්දා. ඒ වුණාට කොහොම හරි ඕගොල්ලන්ට පෙන්නන්න ඕනේ ඉතින් අපි ආවා. යාළුවනේ ගිහලා බලමු අපේ යාළුවෝ ටික විතරක් ආලා ඉන්න අපේ යාළුවෝ සෙට් එක ඇමරිකාවට වගේ. මාරුයි ටිකක් එන්න. පොඩ්ඩක් මහතින්ද අවුලක් නැහැ. ඉතින් අපි සෙට් එකම ඔය කොටවල් උඩයි කඳුයි. හැබැයි ලස්සන ට්‍රිප් එක අපි ආවේ. අපි ලස්සන ට්‍රිප් එකක් ආවේ හොඳේ. අර ලිස්ස යාළුවා ඉන්න මෙතන. මේ කල්ලේ එහෙම ලිස්සනවා guys. අරුන් දෙන්න නම් ගිහිල්ලා කොහොම හරි අපිත් යන් ඉතින් කොහොම හරි පොඩ්ඩක්. මේ යාළුවා නම් ඉන්න ඕනි දිහාවක යනවා ලිස්සනවා නෙවෙයි ඇස්සරේ මොකකුණත් යනවා. ඊටකුත් කාගෙන ඉතින් ඩාගේ 100 වගේ සුපිරි කොල්ලෙක්. ආයි ලංකාවට එකයි වගේ තමයි ඉන්නේ. සුපිරි අපිට ඉන්නවා. අපි උඩාට තව ටිකක් ගිහිල්ලා බලමු එනවා. යන්න පොඩ්ඩක් අවුලා ඒ යන්න වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු ඉතින් පල්ලෙහාන් යන්න පුළුවන් වුණොත් යනවා. ඒකත් බලමු මේ උඩහැන් යන්න තමයි අපි බැලුවේ. ඒතනින් යන්නත් නැහැ. ඉතින් මේ පොඩ්ඩක් ගස්වැල් පොළ ඒ ටික තියෙනවා. ඉතින් මොනා කරන්න අපිට යන්න පුළුවන් නැහැ. අපි පොඩ්ඩක් පල්ලෙහාන් යන්න. යාළුවනේ මාරේ ඉරලි ඉස්සරහා. බලමු පොඩ්ඩක් ගිහිල්ලා බලමු. මේ ගායි සතුත් එක්ක තව යාළුවෙක් ඉන්නවා. එයාත් ඉතින් අපිත් එක්ක උඩහටම ආවා. ආවු ඉතින් අතෙල්ලුවම අතක් දෙනවා. පොඩ්ඩක් ඉල්ලලා බලමුද අපි? සාම් බ්‍රෝ. අපි ඉතින් පොඩ්ඩක් ඉල්ලලා බලමු. දෙන්න අත. දෙන්න අත. ඉතින් දැන් නම් දෙන්නේ නැහැ. ඉතින් මොනා කරන්නද මේ වතුර පාරක් තරයි. අපි පොඩ්ඩක් උඩට බලමු. පොඩ්ඩක් ගිහිල්ලා පුළුවන් වුණොත් බලමු. අත්තන වතුර පාර සරයි guys. අද වැස්සින්දා අපි වෙන දවසක ඇවිල්ලා බලමු මේ හොඳ උමකක් එහෙම තියෙනවා අපිට බලන්න ගිහිල්ලා බලමු අපි වෙන දවසක. ඉතින් අපි ලස්සනටම දැන්ටම ආවා. ලස්සනටම ආවා. අපිට මෙතනින් යානම් පොඩ්ඩක් යා ගන්න බැරි වෙයි. මේ පොඩ්ඩක් ගල් ටිකකුත් තියෙනවා. ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ඊළඟ වීඩියෝ එක මේට වඩා ලස්සන ක්වොලිටියටම එයි. ඊළඟ එක ගමු. අපි මේ දරුවට වඩා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා ඉන්න අපේ ගාන හදාගන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවනේ කමෙන්ට් කරන්න ෂෙයා කරන්න
එහෙනම් අපි යනවා.